අපි අද කතා කරන්න හදන්නේ ටිකක් අනාගතයටත් වැදගත් වෙන වෙනස් ටොපික් එකක්. මේ සින්තටික් බයොලොජි වල තියෙන ටෙක්නික්ස් මේ AI තාක්ෂණයත් එක්ක අපිට ලැබිලා තියෙන අලුත් ටෙක්නික්ස් එක්ක එකතු කරලා මේ ජීවය ප්‍රතිනිර්මාණය කරනවා කියන ක්‍රියාවලිය නව මානයකට යොමු කරන්න පුළුවන්ද කියලා බලන්න හදන ක්‍රියාවලියක්. දැන් මේ අනිත් හැම ක්ෂේත්‍රයකම AI තාක්ෂණය භාවිතා වෙනවා වගේ අපිට පුළුවන් නම් සින්තටික් බයොලොජි වල යෙදීම් සඳහාත් AI තාක්ෂණය මුසු කරගන්න. අපිට පුළුවන් සින්තටික් බයොලොජි වල තියෙන කාර්යක්ෂමතාවය වැඩි කරගන්න. ඒ වගේම තමා අපිට පුළුවන් නම් මේ AI තාක්ෂණය හිතන පතන විදිහ සින්තටික් බයොලොජි වලින් කරන ඩිසයින් එක කම්බයින් කරගන්න. අපිට පුළුවන් AI සින්තටික් බයොලොජි මිශ්‍ර වෙච්ච හයිබ්‍රිඩ් ඕගනිසම් සදාගන්න. වෙනම විශේෂ ක්ෂේත්‍ර දෙකක් විදිහට සලකලා බලපුවාම ඉතිහාසය පුරාවටම ජීව විද්‍යාව සහ පරිගණක විද්‍යාව කියන විශේෂ ක්ෂේත්‍රයන් දෙක එකිනෙකට බද්ධ නොවුණු වෙනම සංකල්ප පද්ධති දෙකක් මත ගොඩනැගුණු විශේෂ ක්ෂේත්‍රයන් දෙකක් විදිහට තමා සැලකෙන්නේ. හැබැයි සින්තටික් බයොලොජි අපිට උදව් කරනවා මේ ජීවී ලක්ෂණ එහෙමත් නැත්නම් ජීව විද්‍යාත්මක අණු අලුතෙන් නිර්මාණය කරගන්න. ඒ විතරක් නෙවෙයි මේ සින්තටික් බයොලොජි අපිට උදව් කරනවා අපේ ජීවයට අදාළ තොරතුරු DNA වල ස්ටෝර් කරලා අපිට ඕන වෙලාවට රීප්‍රෝග්‍රෑම් කරගන්න. දැන් අනිත් පැත්තෙන් ගත්තාම මේ AI තාක්ෂණය අපිට උදව් කරනවා මේ මිනිස්සුන්ට ඉගෙන ගන්න බැරි එහෙමත් නැත්නම් විශ්ලේෂණය කරගන්න බැරි සංකීර්ණ දත්ත පද්ධති ඉතාම කාර්යක්ෂම ලෙස විශ්ලේෂණය කරලා සංකීර්ණ ගැටලුවලට පහසුවෙන් පිළිතුරු හොයාගන්න. ඒ වගේම තමා සංකීර්ණ රටා ඉතා පහසුවෙන් තේරුම් ගන්න AI තාක්ෂණය උදව් කරනවා. දැන් අපි ටිකක් හිතල බලමු පරිගණක කොටස්වලට පුළුවන්කම ලැබෙනවා කියලා අපේ මේ මොලේ තියෙන නියුරෝනල් සෛල වගේ හිතන්න. අනිත් පැත්තෙන් ජීවී සෛලවලට පුළුවන්කම ලැබෙනවා කියලා පරිගණක පරිපත වගේ කාර්යක්ෂමව ගණනය කිරීම කරන්න. ඒ කියන්නේ බුද්ධිමත් ජීවී කොටස් කෘත්‍රිමව නිර්මාණය කරන්න පුළුවන් හැකියාවක් ලැබෙනවා. තව විදිහකට කිව්වොත් අද තාක්ෂණය දියුණුවත් සමග කෘත්‍රිම බුද්ධියට හැකියාව ලැබිලා තියෙනවා නව ජීවී කොටස් අලුතින් නිර්මාණය කරන්න. සින්තටික් ජීව විද්‍යාවෙන් නිර්මාණය කරන ජීවී සංඝටකවලට බුද්ධිමත්ව ක්‍රියා කරන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ කියන්නේ මේ තාක්ෂණයන් දෙකේ සම්මිශ්‍රණයෙන් පරිගණක සහ සැබෑ ජීවීන්ගේ ලක්ෂණ මුහු වෙච්ච නව හරි අපූරු දෙමුහුන් ජීවී කොට්ටාශයක් බිහි කරගන්න පුළුවන් වෙලා තියෙනවා. ඉතින් අපි දැන් බලමු කොහොමද මේ කෘත්‍රිම බුද්ධිය ජීව විද්‍යාව වෙනස්ම මානයකට අරන් ගියේ කියලා. සියවස් ගණනාවක් මුළුල්ලේ විද්‍යාඥයන්ට තිබුණු ප්‍රශ්නයක් තමයි DNA දාමයකින් අපිට ප්‍රෝටීන දාමයක් නිර්වද්‍යව අඳුරගන්න පුළුවන් වගේ අපිට පුළුවන්ද නිර්වද්‍යව ප්‍රෝටීන දාමයක ත්‍රිමාන ව්‍යුහය නිර්ණය කරන්න කියන එක. මොකද මේ ත්‍රිමාන ව්‍යුහය තමා ප්‍රෝටීනයක ෆංක්ෂන් එක. ඒ කියන්නේ මොකක්දේ ප්‍රෝටීන් දාමේ විශේෂිත කෘත්‍ය තීරණය කරන්නේ. ඉතින් විද්‍යාඥයන්ට මේ නිවැරදි ත්‍රිමාන ව්‍යුහය ප්‍රෙඩික්ට් කරන එක ඉතාම ලොකු අභියෝගයක් වෙලා තිබුණා. ඉතින් මේ ප්‍රශ්නයට උත්තරයක් විදිහට තමා Google ආයතනයේ DeepMind විසින් නිර්මාණය කෙරුණු AlphaFold කරලියට එන්නේ. ඉතින් මේ AlphaFold මේ අවුරුදු ගණනාවක් තිබුණු ගැටලුව විසඳලා 2020 වසරේදී ලෝකයේ තිබුණු සෑම ප්‍රෝටීන් දාමයකම ඒ කියන්නේ ප්‍රෝටීන් දාම මිලියන 200ක පමණ ත්‍රිමාන ව්‍යුහය ප්‍රෙඩික්ට් කරලා තියෙනවා. ඉතින් මේක ජීව විද්‍යාවේ පමණක් නෙවෙයි. මුළු ලෝකයම වැදගත් සන්ධිස්ථානයක් වුණා. 2024 වර්ෂයේදී ලෝක විද්‍යාවේ කීර්තිමත්ම සම්මානය ලෙස සලකන රසායන විද්‍යාවට හිමි නොබෙල් සම්මානය AlphaFold නිර්මාතෘ දිනාගන්නා අතරම මෙය කෘත්‍රිම බුද්ධිය විසින් ලෝකයේ පැරණිතම ජෛව විද්‍යාත්මක අභිරහසක් විසඳපු
අවස්ථාවක් විදිහට අපිට සලකන්නත් පුළුවන්. ඇල්ෆාෆෝල්ඩ් කියන පරිගණක මෙවලමට පුළුවන්කම තියෙන්නේ ප්‍රෝටීන් වල ත්‍රිමාණ ව්‍යුහ ප්‍රෙඩික්ට් කිරීම විතරක්ම නෙමෙයි. දැන් අපිට මේ තාක්ෂණය යොදාගෙන ප්ලාස්ටික් ජීර්ණය කරන්න පුළුවන් එන්සයිම, එන්නත් වලට අවශ්‍ය ප්‍රෝටීන, ඒ වගේම සින්තටික් බයොලොජිස්ට්ලාට පුළුවන් නව පරිකල්පිත අණු ඩිසයින් කරන්නත්. අපි අලුතෙන් නිර්මාණය කරපු ජීවී සෛලයක් ගැන කතා කළොත් ජාන ඉංජිනේරු තාක්ෂණය යොදාගෙන එක් විශේෂිත කෘත්‍යයන් සිදු කළ හැකි ලෙස ජීවී සෛල ඩිජිටල් තාක්ෂණය සමඟ එකතු කළා හයිබ්‍රිඩ් පරිපත දැන් නිර්මාණය කළා තියෙනවා. ඔස්ට්‍රේලියාවේ කෝටිකල් ලැබ්ස් කියන සමාගම නියුරෝන සිලිකන් චිප්ස් එකක් මත ග්‍රෝ කරලා මේ SBI එහෙමත් නැත්නම් සින්තටික් බයොලොජි ඉන්ටෙලිජන්ස් කියලා හඳුන්වන කම්පියුටර් එකක් නිර්මාණය කළා තියෙනවා. ඒ කම්පියුටර් එකට කෘත්‍රිම බුද්ධියට වගා වේගෙන් වීඩියෝ ගේම්ස් එහෙම ප්ලේ කරන්න, මිනිස් මොලයක් වගේම කාර්යයන් කරන්න හැකියාව තියෙනවා. ඒ වගේම MIT සහ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලවල සින්තටික් ජාන පරිපත නිෂ්පාදනය කරනවා and not if වැනි පරිගණක ලොජික් ගේට්ස් වල සංකල්ප යොදාගෙන. මේකෙන් අපිට පුළුවන්කම තියෙනවා සෛලවලට තාර්කිකව තීරණ ගැනීමේ හැකියාව ලබා දෙන්න. ක්‍රිස්පර් වගේ තාක්ෂණයන් මැෂින් ලර්නින් ඇල්ගොරිදම්ස් වලින් ගයිඩ් කරලා ජීන් එඩිටින් කරන පරීක්ෂණයක් පටන් ගන්නත් කලින්ම ඒ එඩිට් එකේ සාර්ථකත්වය ප්‍රෙඩික්ට් කිරීමට හැකියාව ලැබෙන විදිහට වැඩි දියුණු කරලා තියෙනවා. ඉතින් තවත් මේ සෛල උදාසීන ජීවීන් ලෙස සලකන්නේ නැතුව මේ සෛල ලිවිං ඇල්ගොරිදම්ස් විදිහට යොදාගන්න අපිට පුළුවන්. මේ පරිගණක භාවිතයෙන් කරන ජාන පරිපත නිර්මාණයන් හරහා ඒ වගේම තමා පරිගණක යොදාගෙන කරන මේ ක්‍රිස්පර් ජීන් සර්කිට්ස් ක්‍රිස්පර් නිර්මාණයන් සිමියුලේෂන්ස් හරහා ඒ වගේම පරිගණක යොදාගෙන සිදු කරන සින්තටික් බයොලොජි සම්බන්ධ නව නිර්මාණයන් හරහා අපේ පරීක්ෂකයන් මේ ශේෂ්ත්‍රයට දක්වන දායකත්වය ඉතාම සක්‍රියව සපයමින් තියෙනවා. සින්තටික් බයොලොජි යොදාගෙන සිදු කරන මේ නව ලෙඩ හඳුනා ගැනීමේ ක්‍රමවේද බිහිකිරීමට සිදු කරන පරීක්ෂණ හරහා ඒ වගේම තමා සින්තටික් බයොලොජි යොදාගෙන මේ නිර්මාණය කරන්න උත්සාහ කරන ඉතාම නිරාවද්‍ය ජාන ප්‍රතිකර්ම හරහා ඒ වගේම තමා සින්තටික් බයොලොජි යොදාගෙන මේ කරන්න හදන නව ජෛව හඳුනා ගැනීමේ නිර්මාණයන් හරහා අපේ විද්‍යාඥයන් මේ ගෝලීය තාක්ෂණයන් ලංකාව ඇතුළු අපේ කලාපේ රටවල් වලට අනුවර්තනය කරගන්න දරන උත්සාහය ඉතාම වටිනවා සහ ඒක අපේ වගකීමක් වෙනවා.